සිද්ධ වෙච්ච කතාවක් මේ නියම වීරයෙක් ගැනයි කියන්නේ ආසියාගේ පිටින් එයා ගමන් යයි එයාට කවුරුත් කිව්වේ කවුද බොයි අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ අයියන අසාධාරණේ පෙන්නන්න බැරි එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ සූර්යා පායලා තියෙන්නේ පරිසරේ සුන්දරයි ලස්සනයි කුරුළු ගීත හැමතැනින්ම ඇසෙන්නේ කට්ටියම ප්‍රීතියෙන් යනවා දැන් චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරෙටයි මවුනේ සත්තු ඔක්කොම මැරිලා නේද ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා ඒ තරමට කාන්තාරේ රස්නේ දැන්